අද අපි කියලා දෙන්න යන්නේ පැසිව් වොයිස් පාඩම. මිනිස්සු පැසිව් වොයිස් අමාරුයි කියලා කියනවනේ. පැසිව් වොයිස් සම්පූර්ණ පාඩම මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාලට පුළුවන් වෙනවා. මතක තියාගන්න පැසිව් තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන ලේසිම පාඩම. උත්තර අහගන්න. පැසිව් වොයිස් වල කාල 8ක් තියෙනවනේ. පැසිව් වොයිස් වල කාල 8ක් තියෙනවා. කාල 8 මම නිකන් කට වචනෙන් කියන්නම් මෙහෙම. present simple tense, past simple tense, future simple tense. Present perfect tense, past perfect tense, future perfect tense. Present continuous tense, past continuous tense. සරලව කිව්වොත් මෙහෙම. simple tenses 3යි, perfect tenses 3යි, continuous tenses 2යි. passive voice වල. එතකොට tenses 8යි. දැන් විශේෂ කාරණේ තමයි මේ තමයි පොඩි chart එකක් මම ගන්නේ passive මතක තියාගන්න. passive voice වල කාල 8ේම ප්‍රධාන ක්‍රියාපදය main verb එක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. එයා නියතයි verb එකේ past participle. අර ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව කියලා කියන්නේ. එයා වර්තමාන කාලෙත් එහෙම, අතීත කාලෙත් එහෙම, අනාගත කාලෙත් එහෙම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පැසිව් වොයිස් වල දැන් ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැති නිසා පැසිව් වොයිස් වල කාලය වෙනස් කරන්න අපි be කියන උපකාර ක්‍රියාපදේ පාවිච්චි කරනවා. දැන් ඔන්න බලන්න. පැසිව් වොයිස් කාලයට මතක තියාගන්න ලේසිම ක්‍රමේ මම beat එක්ක අපි කතා කරමු. මේ බලන්න. පැසිව් වොයිස් කාලයටයිනේ. මෙන්න අහගන්න. පැසිව් වොයිස් වල present simple එකේදී වර්තමානයේදී අපි am මිසා පාවිච්චි කරනවා. අතීතයේදී was were පාවිච්චි කරනවා. අනාගතයේදී will be පාවිච්චි කරනවා. future simple එකේදී present simple එකේදී am නිසා, past simple එකේදී was were, future simple එකේදී will be. present perfect එකේදී has have been, past perfect එකේදී had been, future perfect එකේදී will have been. present continuous එකේදී am is been, එතනට එන්නේ be ing been. past continuous එකේදී was been, be ing been. ඔන්න මතක තියාගන්න ලේසිම ක්‍රමය. හරිද? මෙන්න මේක ඉස්සෙල්ලා මතක තියාගන්න passive voice ඉගෙන ගන්න. මෙන්න මේ ටික. am is was were, will be, has have been, had been, will have been, am is been, was were been. මුලට ගන්නවා වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් කර්මය. ඊට පස්සේ මේ am is was were will be මේ කියන වලින් එකක් අරගෙන ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාවේවත් verb එකේ past participle තියෙනවා. ඊට පස්සේ කෙරවලින් by subject එක විසින් කර්තෘ තියෙනවා. දැන් කොහොම කිව්වට තේරෙන්නේ නැහැනේ. මේ බලමුකෝ අපි මේ කතාව. right. ඔන්න බලන්න passive voice. මේක මාරු ලේසි. මිනිස්සු කියන්නේ බොරුනේ. පැසිව් අමාරුයි කියලා කියන්නේ බොරු නේ. පැසිව් තමයි ඉංග්‍රීසි භාෂාවේ ලේසියම පාඩම. පට්ටපල් බොරු කියන්නේ පැසිව් අමාරුයි කියලා. හරිද? මේ බලන්න. right. දැන් සරල උදාහරණයක් මම කියනවා. ඔන්න මම කියනවා සරල වාක්‍යයක්. මම කියනවා ඇය ඒක ලියනවා කියන එක මම ගන්නවා. ඇය ඒක ලියනවා. දැන් මේක ඒක ලියනවා කිව්වොත් මේක වර්තමාන කාල වාක්‍යයක් නේ පැහැදිලිවම අපිට පේන්නේ. right. මේකේ කර්තෘ තමයි ඇය, කර්මය තමයි ඔබ්ජෙක්ට් එක තමයි ඒක, ක්‍රියාපදේ තමයි ලියනවා verb එක. මේ කර්තෘ ක්‍රියා සබ්ජෙක්ට් එක, මේ ඔබ්ජෙක්ට් එක, මේ ලියනවා ක්‍රියාපදේ verb එක. හරිද? අපිට තේරෙන භාෂාවෙන් අපි කතා කරමු මේ. right. දැන් ඔන්න බලන්න. මේ වාක්‍යය ඉස්සල්ලාම ගන්න ඕන ඔබ්ජෙක්ට් එක. කර්මය. මොකක්ද ඔබ්ජෙක්ට් එක? ඒක, it. මේක ලියනවනේ. එහෙනම් am is වලින් දැන් කවුද ගැලපෙන්නේ මෙතනට it එකට? it එකට ගැලපෙන්නේ is. it is. ඊට පස්සේ ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව. මොකද්ද ලියනවනේ? ලියනවා කියන එකේ තුන්වෙනි අවස්ථාව written. right එකේ තුන්වෙනි අවස්ථාව written. එහෙනම් it is written. ඒක ලියනවා. කවුද ලියන්නේ? ඇය. එහෙනම් අපි කර්තෘ දාන්න කලින් සබ්ජෙක්ට් එක දාන්න කලින් පැසිව් වොයිස් වල by කියන පදේ පාවිච්චි කරනවා. she කියන එක්කෙනා කෙරවලට යද්දී her වෙනවා. එහෙනම් ඇය ඒක ලියනවා.
මේක සිංහලෙන් නිකන් කිව්වොත් ඇය විසින් මේක ලියනවා කියලා කියනවා. කොහොමද කියන්නේ? It is written by her. ඇය විසින් මේක ලියනවා. It is written by her. දැන් මේකේ මේ පැසිව් වොයිස් වල කාල 8ෙම පැසිව් වොයිස් වල කාල 8ෙම මෙන්න මෙයා විතරයි වෙනස් වෙන්නේ. එයා විතරයි වෙනස් වෙන්නේ. උතට තේරුම් ගන්න. දැන් ඔන්න බලන්න. ඇය ඒක ලියනවා කියද්දී it is written by her. ඒක ලිව්වනම් it was written by her. It was written by her. අය මුකුත් වෙනස් වෙන්නේ නැහැ. මේ ක්‍රියාපද වෙනස් වෙන්නේ නැහැ. by subject ඒ තියෙන එකමයි. ඊට පස්සේ ඒක ලියාවි අනාගත කාලේ කොහොමද එන්නේ? It will be written by her. It will be written by her. ඔන්න අනාගත කාලේ it will be written by her. ඒක ලියලා තියෙනවා, ලා තියෙනවා, ලියලා තියෙනවා present perfect එකේ. ලියලා තියෙනවා කොහොමද කියන්නේ? It has been written by her. It has been written by her. එතන has පාවිච්චි කරේ it එක ඒක වචන නිසා. මෙතන බහුවචනයක් වුණා නම් අපි have පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒක ලියලා තිබුණා නම් කොහොමද ගන්නෙ? It had been written by her. Had been written by her. ඒක ලියලා තීවි නම් කවුද ගන්නෙ? Will have. ඒක වචන ඔක්කොටම will. It will have been. Will have been written by her. It will have been written by her. ඊට පස්සේ ඒක ලියමින් ඉන්නවා. කොහොමද කියන්නේ? It is being written by her. Is being. එතන be ing being continuous එක දෙන්නේ. It is being written by her. ඒක ලියමින් හිටියනම් it was being written by her. It was being written by her. එහෙනම් ඔන්න බලන්න පුතේ. මේකේ අපට සිද්ධ වෙන්නේ මෙන්න මේ මැද කෑලි ටික විතරයි වෙනස් වෙන්නේ පැසිව් වොයිස් වල. වෙන එකක්වත් පැසිව් වොයිස් වල වෙනස් වෙන්නේ නැහැ. නේ? පැසිව් වොයිස් වල වෙනස් වෙන්නේ නැහැ. මතක තියාගන්න තියෙන්නේ කොහොමද එහෙනම්? am, is, are, was, were, will be, has have been, had been, will have been, am, is, are been, was, were been. ඔය ටික නේද මතක තියාගන්න තියෙන්නේ පැසිව් වොයිස් වල. එහෙනම් ඔන්න බලන්න මේ වාක්‍ය කියමු 8කට. ඒක ලියන කොහොමද කියන්නේ? පැසිව් වොයිස් වලින් ඒක ලියනවා. It is written by her. ඒක ලිව්වා. It was written by her. ඒක ලියාවි. It will be written by her. ඒක ලියලා තියෙනවා. It has been written by her. B-double-E-N been. It has been written by her. ඒක ලියලා තිබුණා. It had been written by her. ඒක ලියලා තියේවි. It will have been written by her. ඒක ලියමින් ඉන්නවා. It is being written by her. ඒක ලියමින් හිටියා. It was being written by her. ඔන්න පැසිව් වොයිස්. ඔය බලන්න. එහෙනම් ඔන්න බලන්න පැසිව් වොයිස් වල කාල 8ම මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේක. එහෙනම් පාරේ යන කෙනෙක්ට පැසිව් කියන්න පුළුවන් කොහොමද? am, is, are, was, were, will be, has have been, had been, will have been, am, is, are been, was, were been. මුලට ඔබ්ජෙක්ට් එක ගන්නවා. අගට verb 3 එක by subject එක පාවිච්චි කරනවා. ඔන්න පැසිව් වොයිස් වල සාරාංශය සරල කතාව. මේ පැසිව් වොයිස් උගන්වන පළවෙනි පාඩම. අපේ කෙටිස් පාඩම් තිබ්බා. නමුත් සංකීර්ණ පාඩමක් ඇටියට අපි මේ පටන් ගත්තේ පැසිව් වොයිස් වල ෆස්ට් ස්ටෙප් එක පුතේ. ඒ නිසා පැසිව් අමාරු නෑ. මේ පළවෙනි ස්ටෙප් එක මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් එක්කම අනිත් අයට බලන්න, ෂෙයා කරන්න, ලයික් පාරකුත් දාගෙන යන්න. අපි මේ YouTube channel එකෙන් ඔයාලට ලස්සනට ඉංග්‍රීසි ටික හදාගන්න පුළුවන්. පැසිව් වොයිස් අමාරු නෑ. මේ පළවෙනි ස්ටෙප් එක ඔයාලට කිව්වේ පුතේ. ඒ නිසා ඔන්න පැසිව් වොයිස් වල කාලාට මතක තියාගන්න ෂෝට් පොඩි පුංචි ක්‍රමයක් කිව්වේ. මතක තියාගන්න මේක ජීවිතේ මැරෙනකල් වැදගත් අවස්ථාවක්. පැසිව් අමාරු නෑ.